මෙහෙම මට කෝල් අරගෙන වද දෙන්න එපා. අයියා නෝට සිංහල තේරෙන්නේ නැත්තේ. එපා ගන්න කිව්වහම එපා මට කෝල් ගන්න. මේ චුට්ටක් හැඩෙනවද? සෝරි. ඔව්. මොකක්ද කියන්නේ? මටත් දැන් හොඳටම ඇති වෙලා තියෙන්නේ. මම මේ රිලේෂන්ෂිප් එක මෙතනින් නවත්තනවා. මට ආයි කෝල් කරන්න එපා. ඔයාට මොකක් හරි ප්‍රශ්නයක්ද? ඇයි තමසි විසඳන්නද? මේ මගුලුත් කැඩෙන්නේ අදමනේ. මටත් ඊයේ ඕකම වුණා. ඇයි ඔයාගේ තී හීලෙක් කැඩුණද? නෑ මාත් ඊයේ කකුල පැටලලා වැටෙන්න ගියා. ඔයා පොතක් කියවනවද? ඇයි පොට්ටයිද? මම පොතක් කියනවා කියලා ඔයාලට පේන්නේ නැද්ද? ඔයා කොහොමද හරියටම කිව්වේ? අනේ සෝරි මං එහෙම හිතලා නෙවෙයි කිව්වේ. අනේ ඇත්තටම මට සමාව වෙන්න. අනේ ඒකට කමක් නැහැ. මට මේක දැන් හරිම පුරුදු දෙයක්. ඒක නෙවෙයි. ඔයාගේ නම මොකද්ද? මගේ නම හග්ගා. ඔයාගේ නම මොකද්ද? මම කවි. Nice to meet you. Nice to meet you. අඳුරු වලාකුළු වලින් පිරී තිබූ මගේ ජීවිතය එදා ඒ ගෑනු ළමයාගේ සුවඳින් පිරී ඉතිරී ගියා. අන්දමට ආදරයක් දැනනාදෝ කියා කුතුහලයක්ද පැන නැගුණා. අපි දෙන්න හැමදාම උදේ 8 වෙද්දි ඒ ලස්සන බංකුවේ හමුවීම පුරුද්දක් කරගත්තා. ඇය පැමිණ මා සමග ගත කරන ඒ විනාඩි කිහිපය මට මුළු ලෝකයක් වගේ දැනුණා. ඒත් එකපාරටම ඇය මා හමුවීමට පැමිණීම නතර වුණා. සෑම උදෑසනකම මම ඇය එනකම් මග බලාගෙන හිටියා. නමුත් ඇය කිසිම දිනක පැමිණියේ නැහැ. කාවි? ඒ ඔයාද? කාවි නන් නෙමෙයි මචං. උඹ නම් මාව දන්නේ නැහැ. හැබැයි මම නම් උඹලා දෙන්න හොඳට දන්නවා. උඹ අර කෙල්ලෙනකන් නේද මෙතන බලන් ඉන්නේ? අනේ ඕ මචං. උඹේ කෙල්ලව දැක්කද? කිව්වට තරහ වෙන්න එපා මචං. හැබැයි ඒ කෙල්ල නම් උඹ ආයේ හම්බෙන්නේ නැති වෙයි. ඔව් නේද මචං. මං වගේ අන්ධ කොල්ලෙක් එක්ක කවුද ජීවත් වෙන්න කැමති නේ? නෑ මචං. ඒ කෙල්ල උඹට හදවතින් ආදරය කරා. මං ඒක මගේ මුළු ඇස් දෙකෙන්ම දැක්කා. දැන් ටික දවසකට කලින් ඒ කෙල්ල උඹව බලන්න එද්දි මෙතන පාර පනිද්දි ඒ කෙල්ල බස් එකකට යටලා නැති වුණා බං. මාහට ඒ ලස්සන ගෑල් ළමයා හමුවීමට පෙර සිටම අන්ධකාරයේ හුරු පුරුදුය. නමුත් ඇය මගේ ජීවිතයට එළියක් රැගෙන ආවා. ජීවිතයට දකින්න බැරි හදවතක් සමග ආලෙන් වෙලුණා. කෙටි කාලයක් තුල සියල්ල අවසන් දුණා. මට හැඟුණේ එක දෙයක්. දැස් පේන ඔබේ ආදරය කෙතරම් සුන්දර ඇතිද? මිතුර නොපමාව ආදරය කරන්න. අපි ආයේ හමු නොවන බව කීවත් ලොව හඬ